මේ ගැන මේ කොන්දොස්තරවරුන්ට එන බරපතල චෝදන මොකද මේ ගැන කියන්නේ? හරි හරි. ඒක නියමයි දොස්තර මහත්තයා. දැන් බලන්න ටිකට් කියන්නේ අපි මැච් එකකට නාට්‍ය පෙන්නනවද? පිචර් පෙන්නනවද? එතකොට මොනවා හරි මැච් පෙන්න නෑ මුකුත් නෑ. ඒවට තමයි ටිකට් අරන් යන්න ඕන. බස් එකේ එහෙම නෑනේ. බස් එකේ පිචර් පෙන්නන්නේ නෑ. ඒකින්ද මොකද ටිකට් දෙන්නේ? අපි මේක නොමිලේ ෆ්‍රී ටිකට්. මේ ටිකට් එහෙම හරියන්නේ නෑ කියලා දැන් බස් එකට මගියෙක් නැග්ගනම් ඒ මගියට ටිකට් එකක් දෙන්න තමන් නීතියෙන් බැඳලා ඉන්න. එහෙම ටිකට් එකක් දෙන්න ඕන. එහෙම නැතුව මේ එහෙම යන්න බෑ. නේ බස් වල නිකන් අර යන්න බෑ. ධාරි දැන් දොස්තර මහත්තයා ගාවට මම බේත් ගන්න ආවා. දොස්තර මහත්තයා මට රිසිප්ට් එකක් දෙනවද? මොකද තිල්ලුවත් මන් දෙනවා. ඒ මාත් එල්ලුවක් දෙනවා. එහෙම නෙමෙයිනේ. බස් කොන්දොස්තර කෙනෙකුගේ වගකීමක් තමයි හැම මගියෙකුටම මේ ප්‍රවේශ පත්‍රයක් දෙන එක. එහෙම ටිකට් එකක් දෙන්න බස් කොන්දොස්තර කෙනෙක් හැම තිස්සෙම බැඳලා ඉන්නවා. දන්නවද ඒක? අන්න ඒක කොහොමද අපිට තමයි ඔක්කොම කියන්නේ. දැන් මම දොස්තර මහත්තයා ඒක අපිට විතරද නීති කියන්නේ? දැන් බලන්න දැන් අපේ නීතිඥ මාතෘකා කරනවා උසාවියේ. ගිලා 10 ගණන් වලින් දෙනවා. මොකද ඒගොල්ලෝ අපිට රිස්ක් දෙනවා. නෑනේ. ඒක බාන දොස්තර මහත්තයා අපේ ඉංජිනේරු මහත්තයා ලොකු කට්ටිය ලොකු 10 ගණන් ලක්ෂ ගණන් වලින් වැඩ කරන්නේ. අපිට රිස්ක් දෙනවා. නෑනේ. අපිට විතරක් මොකද? හරි. ඒකනේ මම කියන්නේ. දැන් බලන්න දොස්තර මහත්තයා අපි දැන් බස් එක පොලිසියෙන් නවත්තනවා. පොලිසිය නැත්නම් අපි රාලාමි ගාවට ගිහලා අපේ 800ක් දීලා ෂේප් වෙනවා. රිස්ක් දෙනවා. නෑනේ. ඇයි අපිට විතරක් මේක කියන්නේ? නැද්ද මං කියන්නේ? හරි. දැන් මේ කොන්දොස්තර මහත්තුරුන්ට තියෙන බරපතල චෝදනාවක් තමයි මේ මගීන්ට අවිනීත විදිහට කතා කරනවා කියන එක. හොඳයි. දැන් කොන්දොස්තර මහත්තයෙක් හැටියට මෙන්න මේ චෝදනාවට මොකද්ද කියන්නේ? අන්න ඒකනේ කියන්නේ. ඒකත් ඔක්කොම අපිට තමයි මේ පෝරියල්. එහෙම නෙවෙයි නේද බලන්න බස් එකේම දාලා නේ අර FM රේඩියෝ. ඒකෙන් නෝනලා මිෂීලා කතා කරන්නේ හරිද? දැන් ඔය ටෙලිනාට්‍යයක් තමයි රැට ඉන්නේ ෂේප් එකේ බලන අර කොත්තු ටික ගන්නතන. ඒවා කතා කරන්නේ හරිද? එතකොට ඔය රාජ්‍ය සභාවේ නැති අමතුරු කතා කරනවා කියන්නේ. හරිද? අපි විතරද මේ අවිනීත? නෝකනේ කියන්නේ. හරි. මම දැක්ක පත්‍රයක ලියලා තියෙනවා මේ මෙන්න මේ විදිහට මේ අවිනීත විදිහට මේ කතා කරන්න ප්‍රධාන හේතුවක් කියලා තියෙන මේ කොන්දොස්තර මහත්තුරුන්ගේ අධ්‍යාපනය කියලා. ඉතින් මොකද්ද මේකට කියන්නේ? අපි ඉතින් කොන්දොස්තරන්ට අපි කියනවා ගණන් ගන්නෑ. ඕකනේ කියන්නේ මම කියන්නේ තෝකම තමයි. ඒගොල්ලන්ටත් වෙලා තියෙන ඔය සෙන්ටන්ස් එකම තමයි. එක්සෙන් කට්ටිය එකම සෙන්ටන්ස් එක දන්නේ නැහැ. අපිට විතරයි කියන්නේ. දැන් තාක්ෂණ චෝදනාවක් තමයි මේ කොන්දොස්තර මහත්තුරු මේ ඉතුරු සල්ලි ප්‍රශ්නේ. මම මේ ඉතුරු සල්ලි ප්‍රශ්නේ මේ මාරුකාසී ඉල්ලන ප්‍රශ්නේ. මොකද්ද මේ ගැන කියන්නේ? දැන් හැම චෝදනාවකම බස් එන්නකමනේ මාරුකාසී ඉල්ලනවා. මොකද්ද මේ ගැන කියන්නේ? ඒක මේමනේ දොස්තර මහත්තයෝ දැන් අපි ඔක්කොම හිතලා මෙන්ටල් එකෙන් තමයි වැඩේ කරන්න ඕනේ. පස් දාතු දෙන ගමන් සමහරලා ගාන හදලා ගන්න ඕනේ. ඔක්කොම කරගෙන එනකොට මොකද එක්කෙනෙක් දෙන්නෙක් කියලා කට කපලා ඉන්නේ එනක ලෝඩ් එක ඒක කරන්න බෑ. තමන්ලාට මේ මගියා කෙරවලට යනකොට අපිට ගාන හදා ගන්න බෑ. ඉතින් ආයෙත් ඉන්සරේ බෑලා යනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි මම එකක් කරනවා. කවදාවත් බස් මුදලායට මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි දෙන්නේ නැහැ. හොඳ නෑනේ. බස් මුදලාට පොහොත් කරන්නේ වගේ. ඒකම ඉතුරු සල්ලි මෙහෙම දැන් මේ දෙන්න කියලා ඒකත් අරකම තමයි. අපි කියන්නේ මාරුකාසි පුළුවන් තරම් ගියන්න අපි ජයින් නැතුව ගන්න පුළුවන්. ඉතුරු සල්ලිත් තරම් දුන්නාම 10 100 කොට 500 කොට දුන්නාම ඒක ගණන් ඉන්න වෙලාවක් නෑනේ. ඉතුරු සල්ලිත් එහෙමම සාක්කුවේ ඩිපොසිට් වෙනවා. හරි. දැන් මොකද්ද ලෙඩේ? ඒක තමයි දොස්තර මහත්තයෝ ලෙඩේ කියන්නේ මට මේ දැන් හරි අමාරුවෙන් මේ දොස්තර මහත්තයත් එක්ක මේ ටෝක් එක දැම්මේ. වචන එන්නේ නැහැ. නිකන් පැටලෙනවා වගේ වචන එන්නේ නැහැ. පැටලෙනවා නිකන් කියවෙන්නේ නැත්නම් අපි මේකට බලමු කට කරන්න පුළුවන්. ඒක දැන් බාගෙට තමයි ඔක්කොම කියවෙන්නේ. බාගෙට තමයි. හරි අමාරුවෙන් තමයි උත්සාහයෙන් තමයි මේක කියවන්නේ. දැන් පොඩ්ඩක් බලන්න දැන් ඔයම හදිලා කතා කරන තු සාමාන්‍ය කතා කරන විදිහට බලන්න කතා කරලා තියෙනවා. කොට්ටෝ එක්කට මදා පුදුබා නාම පිට. කොට්ටෝ එක්කට පුදුබා මාළු නාම පිට. කොට්ටෝ එක්කට පුදුබා නාම පිට. එහෙනම් බරපතලයි වගේ තමයි බලමු කට බලමු. කොට්ටෝ එක්කට පුදුබා නාම පිට බලන්න. හරින්න බා. කොට්ටෝ එක්කට පුදුබා නාම පිට පන්දා. කොට්ටෝ එක්කට පුදුබා මේ මෙච්චරලා
මේ මාරු මේ මෙච්චර මේ උගුර මේ මොකවත් නේ හරියට බෝපු කටක් වගේ වෙලානේ. මම මාරු කාසියම ගලිනවලු. ඒක මෙහෙමනේ ඇන්දාවට කලෙක්ෂන් අරන් අපේ බස් ඕනර ගාවට ගියාම ඔක්කොම සාක්කු ඔක්කොම චෙක් කරනවා. ඊට කලින් ඉතින් කාස්ටි ගිහලා තමයි යන්නේ. මේ උගුර ලොකු වෙලා. පස්සේ ගන්නවා. ඔය මේ උගුර කුඩා කරන්න වෙලා තියෙන උගුර නිකන් මේ ගිරිය නිකන් බඳ ගිරිය වගේ. මොකද මාතෘ ඔපරේෂන් එකක් කරන්න වෙයිද? මේක සෑහෙන්නේ අපි බලමු මේක ඔපරේෂන් එකක් නොකර මට පේන් හැටි මේක සසුව කරගන්න පුළුවන් වගේ. මේක දැන් මෙහෙමයි කරන්න වෙන්නේ. අපි මේකට අපි බලමු පොඩි අත්දැකීමක් කරලා. හරියද තුමා? සයි. පොඩක් මෙහෙමයි. දැන් මේක මෙහෙමයි අපි කරන්නේ. දැන් හොඳට දැන් තමන් උදේ වැඩට යනකොට මේ වැඩට යන ගමන් මේක කරන්න පුළුවන්. තමන් දැන් හොඳට යනකොට මේ හොඳට ඇඟපත හොඳට ඇඟ ශක්තිය තියෙන මගියෙක් ගාවට කන්ට කිට්ටු කරලා මගියගේ කන්ට කිට්ටු කරලා ওই විදිහට කතා කරන්න. කොහොමද කතා කරන්නේ? ඔට්ටච්චර බලන්න ආරම්භ. ඔට්ටච්චර බලන්න ආරම්භ. ඔට්ටච්චර බලන්න ආරම්භ. ඔට්ටච්චර. හරි. හරි. දැන් උරුද ටික ටික හරි. හරි. ටික ටික හරි. ටික ටික ගොඩාවන. හරි. හරි. ඉතුරු ටික හරියයි අර විදිහට කරන්න. හරි හරි. හරියටම හරි වගේ. හරි හරි. හරි වගේ.